ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ඉංජිනේරුවරයා ලෙස සැලකිය හැකි ඩී.ජේ. විමල සුරේන්ද්‍ර වඩාත් ප්‍රචලිතව ඇත්තේ ජල විදුලියේ පියා ලෙසය. නමුත් ඔහුගේ මැදිහත්වීම් කිසිසේත්ම එයට ඌනනය කළ නොහැකිය. ඔහු නූතන සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඉදිරිපත් කළ සැලසුම් සමාන වන්නේ ජවහර්ලාල් නේරු නූතන ඉන්දියානු රාජ්‍යය ගොඩනැගීමට සිදු කළ සැලසුම් වලටය. ලංකාවේ ජලවිදුලි විභවය විසින් ජනනය කළ හැකි අතිරික්තය ඔස්සේ ලංකාව කාර්මික රටක් බවට පත්කරන ආකාරය ගැන ඔහුට විද්‍යාත්මක අවබෝධයක් පැවතින. එසේම ලංකාව පුරා පැතිර ඇති සියලු ඛනිජ හා වෙනත් සම්පත් ගැන පූර්ණ අධ්‍යයනයක යෙදුණු ඔහු එම සම්පත් භාවිතයෙන් කාර්මික හා කෘෂිකාර්මික දියුණුවක් අත්කරගත හැකි ආකාරය ගැන ඒ දියුණුව සඳහා අවශ්‍ය වන ශ්‍රම සම්පත ගොඩනැගීමට අවශ්‍ය අධ්‍යාපනය කවර ආකාර විය යුතුද යන්න ගැනත් ඒ කාර්මීකරණ ක්‍රියාවලිය මෙහෙයවීමට අවශ්‍ය ආයතන ව්‍යුහය ගැනත් දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත. අනාගතවාදී නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඔහු සැපයූ දායකත්වය අවශ්‍ය තරමින් උකහා ගැනීමට පාලකයින් අසමත් වුවද ඔහුගේ සලකුණ ලාංකීය ඉතිහාසය තුළ අමරණීය වෙයි. ගොඩනගමු ශ්‍රී ලංකා 78 වන නිදහස් සැමරුම.